ඔන්න මචං කාලා ඉන්නේ සුපිරියක් තමයි ඉතින් කිරිඳි ඔය ඉන්න සුපිරි බඩු බෙලේ පිටර කාලා ඉන්නේ හීනිම තංගුසක් දාලා තියෙන්නේ පොඩි කටු දාලා තියෙන්නේ සුපිරි බාණ්ඩයක් වැදලා ඉන්නේ ආයේ සුපිරිම රෝහුවෙක් ඉන්නේ ආරම වේට් එකක් තියෙන්නේ මොන්න බලන්න සුපිරියටම දියසෙවල වලින් තමයි යන්නේ දියසෙවල තමයි යම කන්නේ සීනි තංගුස නිසා ගන්න අමාරුයි ඉතින් කනෝ වැඩි හීනියකට කනව හොඳට හීනි තංගුස දැම්මම කනවා හැබැයි ගන්න අමාරු ටික කඩයි යනවා ඔන්න බලන්න සුපිරිම රෝහුවෙක් ඉන්නේ ඔන්න බලන්න මම දැන් ගන්නවා ඉතින් ආයි කොච්චර දැඟලුවත් වැඩි වෙලා නැහැ ඉතින් කොච්චර දැඟලුවත් ගන්න පුළුවන් ටික වෙලාවයි කට්ටියගේ ඔය දැඟලිල්ල තියෙන්නේ මොන්න බලන්න දැන් ගන්න පුළුවන් ලස්සනට මාළුවා ඔන්න ලස්සනට ගන්න හැටි කිලෝ 5ක් විතර වගේ කිලෝ 5ක පහට වැඩි වගේ තියෙන කූරයියා මේ වගේ මේ පළවෙනි මාළුවා තව අපි අල්ලනවා ෆලෝ කරලා තියාගන්න ෆලෝ කරලා සෙට් වෙන්න ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් දෙනවා ඔන්න මචෝ කෑවා සුපිරිම මාළුවෙක් නුවන් අයියට කාලා ඉන්නේ මොකෙද්ද දන්නේ කිඹුලෙක් වගේ සයිස් භාණ්ඩයක් තමයි ආයි පිත්ත දුන්නා වගේ නැමිලා තියෙන්නේ සුපිරිම භාණ්ඩයක් කාලා ඉන්නේ තාම මාළුවා පේන්න නැත ඔන්න බලන්න මචං පිත්තේ හැටි අම්මට සිරි කැටලෙක් ඉන්නේ සුපිරි භාණ්ඩයක් ඉන්නේ නුවන් අයියට කැටලෙක් වැඩ දීලා තියෙන්නේ බලමු මොකද්ද වෙන්නේ අන්න භාණ්ඩේ යනවා දැන් ආරහයියක් තියෙන්නේ උට පේනෝනේ සුපිරිම දැඟලිල්ලක් තියෙන්නේ පිත්ත නම් ආයි නෑමිලා තියෙන්නේ පේනෝනේ තියෙන විසි ආයි මක්කයි දැන් ගඟේ කෑවේ අපි ඉඳලා මේ පැත්තට ආවේ බලන්න සුපිරියටම කනවා මට කඩාගෙනම ගියා මගේ පිත්තේ තංගුසක් දාන් හිටියේ කඩන් ගියා ගෙලින්ම නුවන් අයියට ඔන්න දැන් මං අල්ලපු දැනින් දාන්නේ කිව්වා ඔන්න වැඩේ හම්බ වෙලා තියෙන ෂොට් එක සුපිරි භාණ්ඩයක් බලන්න නිල් පාටයි බඩු හොඳ බලන්න නුවන් අයිය දැන් ගොඩට ගන්නවා ඔය වගේ සුපිරි වීඩියෝ ටිකක් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට ෆිෂින් විත් සුරේෂ් ෆලෝ කරලා සෙට් වෙලා ඉන්න ඉස්සරහට සුපිරිම වීඩියෝ ටිකක් දෙනවා මේ බලමු අපි
ඔන්න බාණ්ඩේ මැෂින් එක අඬාගෙන රීල් එක අඬනවා කෙලින්ම ආයි අඬන් යන්නේ ඔන්න බාණ්ඩේ දැක්කනේ කොහොමද දැඟලිල්ල මාරම විෂයක් තියෙන්නේ මට දෙන්නෙක් කෑවත් දෙන්නම කඩන් ගියා මගේ තංගුසත් දාන්තව හීනිම තංගුස මන් දැම්මේ මේ පොඩි රොහු වහුවෙන හින්දා දාන් හිටියේ කැටලව් කෑවේ බඩු ඔන්න බඩු පේනෝනේ කට අම්මා සුපිරිම භාණ්ඩයක් ආයි මක්කයි පේනෝනේ ඔන්න බඩු සුපිරි කාලෙකින් කෑවේ කනම කඩයින් යනවා ඉතින් අපි පොඩි ඒවා දාලා අල්ලනකොට එහෙම තමයි වෙන්නේ අර ඕකුම්ම කනුනන් ලොකු එකක් ලොකු කටු දාලා ලලන් තිබුණා මේ පේනවනේ නුවන් අයියා නම් පොඩි ලොකු කට්ටක් දාලා ගේමෙමයි හිටියේ ඉඳලා දුන්න පාර ඔන්න බඩු ඔන්න බලන්න සාමාන්‍යයෙන් කිලෝ 6ක් විතර වගේ තමයි සයිස් එක තියෙන්නේ ඔන්න බඩු ඔන්න මචං දියසෙවල වලින් තමයි මචං ඇල්ලුවේ හොඳේ දියසෙවල තමයි යමට ගහලා තියෙන්නේ නුවන් අයියට chance එක ආවා සුපිරිම මාළුවෙක් අල්ලන්න බලමු තව අපි ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා තව අල්ලන්න ආපහු කැටලිද දන්න කෑව මට කාලා කඩන් ගියා ඔන්න ආපහු කෑවා නුවන් අයියට තව එකේ කැටලා වෙන්න ඕනනේ එන්නේ නැහනේ මට කෑවා ඔය ලොකු එකෙන්ම තමයි ඉන්නේ ඔය ළඟ ඔතේ උඩට එන්නෙම නෑ නේ බා අල්ලගෙන හොඳේ කිඹුලක් දන්නේ නැහැ බා කිඹුලා වගේ ෆොටෝ වල දාගන්න යන දෙන්නපා හොඳේ අන්න කැටලා එච්චර ලොකුත් නැද්ද කොහෙද බං උගේ හයිය කොහොමද අරුට බලනකම් ලොකු නැද්ද මන් දන්නේ නැහැ බං මේ ස්පිල්ලක් ඇවිල්ලා මගේ ස්පිල්ල කෝ නෑ මගේ එක කැටලව් දඩයමක් ලොකුයි බාණ්ඩ ලොකු බලාගෙන ගනිමු බඩු වට කෑවත් මට දෙකක් කෑවද අර දෙකම ගියානේ බලහන්කෝ ඉන්න බඩු ගන්නද ගස් අස්සේ කොටාස යන දේ නැතුව ඕන විදියක් හොනේ මං කිට්ටු වෙන්නන්නේ අනින් කොහොම හරි මේ හරියට ගනි ඒක තමයි මට පේන්නේ නැහැ තාම හරියට කොහොම ගන්න පොඩේ හොඳේ අත දැන් මේ හොස් එකේ දැම්මා වගේ හොඳ වැදිලා මචං වැදිලා කොට ෆිලිං එක මේ ඉරිල්ල මෙන්න බලන්න ඉරිල්ල මේ අන්න දෙවෙනි එක මට උස්බ නෑ ඔය ඇල්ල කටින් දැම්මේ ආයි බාණ්ඩේ ඔය දැන් ෆොටෝ එක ගන්න කැමරා එක අල්ල ගන්න පණ නෑ කොහොමද බාණ්ඩේ හරියට මේ වගේ මාළු වල්න සුපිරිම වීඩියෝ ටිකක් බලන්න ඔයගොල්ලෝ සෙට් වෙලා ඉන්න YouTube එක සබ්ස්ක්‍රයිබ් දාලා fishing with Suresh සෙට් කරගෙන ඉන්න ඉස්සරහට සුපිරිම වීඩියෝ ටිකක් දෙන්නම් එහෙනම්
පේනෝනේ බාණ්ඩේ බාණ්ඩ දෙකයි. තව වීඩියෝ ඉස්සරහට ජය වේවා.